ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි ලිස්නින් අමාරුයි කියලා කියන එක. මම ඔයාලට දැන් ලිස්නින් වලත් එක එක ප්‍රශ්න විසඳන එක එක ක්‍රම තියෙනවා. ලේසියෙන් විසඳන්න පුළුවන්. මම දැන් ඔයාලට කියලා දෙන්නම් 17 21 ටිකක් අපි පැරග්‍රාෆ් එහෙම පටන් ගන්න ටිකක් ලොකු සෙන්ටෙන්ස් පටන් ගන්න එකනේ 17 නම් 21 17 නම් තියෙන්නේ. ඒක නිසා 17 වෙනි ප්‍රශ්න විතරක් මම ඔයාලට කියලා දෙන්නම් මේ වීඩියෝ එකෙන්. 17 ඉඳන් 21 වෙනකම්ම කරන්න තියෙන්නේ තාමල්තත්කෝ පොගිවාකාච්චිතේහි නියොන්වා කතන් ගොචල් කොටසිප්ෂියෝ. මේක හොඳට හුම්කන් දීලා ඒ අදහසට සමාන එක තමයි සිලෙක්ට් කරන්න තියෙන්නේ. මෙතන චුට්ටක් අමාරු වෙන්න හේතුව මෙතන යෝජා නම්ජා ගැහණු කෙනෙකුයි පිරිමි කෙනෙකුයි දෙන්නෙක් කතා කරනවා. ඊට පස්සේ ආන්සර්ස් වල යෝජා මෙහෙම කිව්වා නම්ජා මෙහෙම කිව්වා මේ නම්ජා මෙහෙම කිව්වා යෝජා මෙහෙම කිව්වා කියලා මාරු කරලා තමයි දෙන්නේ. එතකොට අපේ ඔළුවට යන්න ඕනේ මොකක්ද මෙයාලා කියන්නේ කියන එකත් තේරුම් ගන්න ඕනේ. ඒක කිව්වේ කවුද කියලා ඔළුවේ තියෙන්න ඕන. ඒකයි මේක ටිකක් පැටලෙන්නේ. නමුත් මම ඔයාලට ක්‍රමයක් කියලා දෙනවා. ඒකෙදි ගොඩක් වෙලාවට ඔයාලට පළවෙනි පාරම මේක අල්ලගන්න පුළුවන්. දෙවෙනි පාර අහන්න ඕනෙත් නැහැ සමහර වෙලාවට. වචන හරියට දන්නවනම් මම මුලින්ම කරන්නේ මෙන්න මෙහෙමයි. රෙකෝඩින් එක යනකොටම දැන් ගැහණු කෙනයි පිරිමි කෙනයි ඉන්නේ. මම ගැහණු කියලා ලියා ගන්නවා පිරිමි කියලා ලියා ගන්නවා. ඊට පස්සේ මට ඇහෙනවනේ ගැහණු කෙනා කියන්නේ මේක පිරිමි කෙනා කියන්නේ මේක කියලා. මං අන්න ඒ වගේ වැදගත් කියලා හිතන ඒවා. දැන් මම පේපර්ස් කරලා නම් මම දන්නවනේ මොන වගේ ප්‍රශ්න දෙන්නේ කියලා. පාස් පේපර්ස් කරාම එතකොට අන්න ඒ වගේ වැදගත් කියලා හිතන ඒවා මම පොයින්ට් එක ලියා ගන්නවා මට තේරෙන විදිහට සිංහලෙන් හරි කොරියන් හරි ඉංග්‍රීසි වලින් හරි කමක් නැහැ. ඒක අකුරක් වෙන්න පුළුවන් නැත්නම් සලකුණක් වෙන්න පුළුවන් ගෙදරක් නම් ගියක් අඳින්න පුළුවන් ඒ වගේ Tamanට ලේසි විදිහට ඉක්මනට කරන්න පුළුවන් එකක් කරනවා. ඊට පස්සේ තමයි ආන්සර්ස් හොයන්නේ. ඉතින් මම දැන් ඔයාලට මුලින්ම මේක කරලා පෙන්නනවා. ඔඩියෝ එකක් යන ගමන් ඔයාලත් එක්ක කරලා පෙන්නන්නම්. ඊට පස්සේ ඔයා බලන්න කොහොමද මේක කරගන්නේ කියලා. මම ඊට පස්සේ විස්තර කරන්නම් ආයෙත්. නැත්නම් ඔයාලට තේරෙන්නේ නැහැ මම මේ මොකද කියන්නේ කියලා. ඔන්න බලන්න. මම මුලින් උදාහරණයක් එක්ක කරලා ඉන්නම්. බලන්න. මම රෙකෝඩින් එක ප්ලේ කරන්නම්. ඒ ගමන් මම මගේ වැඩේ කරනවා බලන් ඉන්න. 보기 편지를 써요. 네, 형한테 편지를 써요. 다시 들으십시오. 편지를 써요. 네, 형한테 편지를 써요. බලන්න. මම එකපාරින්ම මේක ලියලා ඉවර කරානේ. දෙවෙනි පාර අහනකොට මම මුකුත් කරේ නැහැ. මම ඒ කිව්වේ ඔයාලට එකපාරින් මේක ඉවර කරන්න පුළුවන්. හරි නේද? දැන් බලන්න මම මොකක්ද ලියාගත්තේ කියලා. මොකක්ද මට මුලින්ම ඇහුනේ? ප්යොන්ජිරල් සෝයෝ කියලා ඇහුවා ගැහණු කෙනා. ඒ කියන්නේ ලියුමක් ලියනවද කියලා ඇහුවා. එතකොට පිරිමි කෙනා මොකද කිව්වේ? නේ ඔව්. එහෙනම් එයා ලියුමක් ලිව්වා මම ලෙටර් කියන එක LE කියලා ලියලා හරියක් දාගත්තා. නැත්නම් ඔයා ලියුම කියලා ලියලා හරියක් දාගන්නවා. ඔයාට තේරෙන විදියට. හ්යොන්හන්තේ කියලා කියන අයියට. ඒකයි මම අයියා කියලා ලියලා හරියක් දාගත්තේ. හ්යොන්හන්තේ ප්යොන්ජිරල් සෝයෝ කියලා කිව්වා. ඒතර ගෑනු කෙනාගේ පැත්තේ මම මුත් ලිව්වේ නැහැ. දැන් බලන්න මම මේ ලියපු ටිකෙන් ආන්සර්ස් හොයන්න පුළුවන්ද කියලා. 1 යෝජානන් ගෑනු කෙනා ප්යොන්ජිරල් සම්නිදා ලියුමක් ලියනවලු නැහැනේ. ඒක ආවේ පිරිමි කෙනාගේ පැත්තට. එහෙනම් ඒක වැරදි. 2 නම්ජානන් හ්යොන්ගේ ඉස්සම්නිදා පිරිමි කෙනාට අයියා කෙනෙක් ඉන්නවා. හරිනේ. එයා ලියුමක් ලියනවා කිව්වා අයියට. ඉතින් අනිත් ඒවා බලන්න ඕනේ නැහැ. නමුත් මම වැරදි කියලා ඔප්පු කරන්නම්. නම්ජානන් පිරිමි කෙනා තොන්සෙන් ඒගේ ප්යොන්ජිරල් සම්නිදා අයියා කෙනෙක් ගැනනේ කිව්වේ. මල්ලි කෙනෙක් ගැන නෙමෙයි. 4 බලන්න. යෝජානන් ගැහැණු කෙනා නම්ජාහන්තේ පිරිමි කෙනාට ප්යොන්ජිරල් පොනෙම් නිදා ලියුමක් යවනවා. එහෙම එකක් කියුන්නේ නැහනේ. ඒක නිසා ඒකත් වැරදි. එතකොට අපි කෙලින්ම ආන්සර් එක හොයාගත්තා 4 කියලා. 2 කියලා. ඒක හොයාගත්තේ මෙන්න මේ පොඩි නෝට් එකේ. හරි නේද? ඒක තමයි මම ඔයාලට මේ 17 ඉඳන් 21 වෙනකම් කරන ක්‍රමයට රෙකමන්ඩ් කරන මෙතඩ් එක. මම 17ත් ඔයාලට කරලා පෙන්නන්නම්. එතකොට ඔයාලට තේරෙයි මේක කොච්චර ලේසිද කියලා. මොකද මේ 17 ඉඳන් 21 වෙනකම්ම දිගටම තියෙන්නේ ගැහණු කෙනෙක් හා පිරිමි කෙනෙක් අතර තියෙන සංවාදය. ආන්සර්ස් එන්නේ අර මම කියපු විදියටමයි. දැන් මම ඒ ඔඩියෝ එකත් ප්ලේ කරලා ඒ ගමන්ම අත් එක මේකත් කරන්නම්.
정답은 2번입니다. 17번. 민수 씨, 주말에 뭐 했어요? 드라마도 보고 집에서 쉬었어요. 수미 씨는요? 저는 일요일에 친구하고 수영장에 갔어요. 다시 들으십시오. 민수 씨, 주말에 뭐 했어요? 드라마도 보고 집에서 쉬었어요. 수미 씨는요? 저는 බලන්න ඒකත් දැන් ඒක ඉවර නැහැ මම ස්ටොප් කරේ වෙලාව යන නිසා ඒකත් මම පළවෙනි රෙකෝඩින් එකෙන්ම මගේ මට ඕන ටික මම ලියාගත්තා. බලන්න මොකක්ද ඔඩියෝ එකේ ගියේ කියලා මින්සුෂි ගැහණු කෙනා ඇහුවේ චුමාරේ වීකෙන්ඩ් එකේ මොහෙසෝයෝ මොකද කරේ වීකෙන්ඩ් එකම කියලා අපි ලියා ගන්න ඕනේ ඒක අපේ ඔළුවේ තියෙනවනේ හැමදේම ලියන්න ඕනේ නැහැ හරි නේද මොකද කරේ ද්‍රාමාදෝ පෝගෝ පිරිමි කෙනා කිව්වා ඩ්‍රාමා එකක් බැලුවා මං ඩ්‍රා කියලා ලියලා හරියක් දාගත්තා ද්‍රාමාදෝ පෝගෝ චිබේසෝ ගෙදරදී සිවසෝයෝ විවේක ගත්තා මං ශ්‍රී කියන එක නිකන් මට තේරෙන විදිහට ලියාගත්තා ගෙදර හිටියා කියන එක දාගත්තා ඔයාට කැමති විදිහට මේක කරන්න පුළුවන් සුමී ශීනන්යෝ කියලා ඇහුවා ගැහණු කෙනා මොකද කරේ කියලා ඇහුවා ඊට පස්සේ ගැහණු කෙනා උත්තර දුන්නා චෝනන් මම ඉරියෝ ඉරේ මම සන්ඩේ කියලා ලිව්වා සන් කියලා විතරක් ලිව්වා එස් ලිව්වත් ඇති ඔයාට මතක නම් චිංගුහගෝ යාළුවා කියලා ලියාගත්තා සුයොන්ජන්ගේ කස්සෝයෝ ස්විම් කියලා ලිව්වා. ඒකට මම දන්නවා ස්විමින් පූල් එකට ගියා කියන එක තමයි මම මේ ලිව්වේ. හරිම ලේසි. එතකොට මම දෙවනි පාර අහා ඉන්න ඕනේ මට පළවෙනි පාරම මම මේ ටික හරියට ලියාගත්තේ කියලා මට ෂුවර් නම් අරක ප්ලේ වෙන ගමන් මට මේක හොයලා මේකට ආන්සර්ස් හොයලා ඊළඟ එකට යන්න පුළුවන්. ඒ කියන්නේ ඊළඟ එකේ අපිට ටිකක් මාක් කරගන්න පුළුවන් නේ. දැන් සමහර වචන එකත් මම කියන්න. දැන් මේකෙන් අපිට වෙලාව ඉතුරු වෙනවා නම් ඊළඟ එකට ගිහිල්ලා ඩ්‍රාමා චිංගු ඒ වගේ ගෙදර හිටියා ඒ වගේ ටික අපි ටිකක් මාක් කරගත්තොත් ආන්සර් ටික කියවලා මේක ඇහුවොත් ඉක්මනින් ආන්සර්ස් හොයාගන්න පුළුවන්. ඒක නිසා අපිට මේ වගේ දෙයක් කරන්න පුළුවන්. දැන් මම මෙතනදී මේ දෙකම කවලම් කරන්න යන්නේ නැහැ. මොකද පාර ඔයාලට පැටලෙන නිසා. දැන් මම මේ ක්‍රමේ විතරක් කියලා දෙනවා. දැන් ඔන්න බලන්න. නම් ජානන් පිරිමි කෙනා ගැන යන්නේ. චුමාරේ වීකෙන්ඩ් එකේ කියලා අපි දන්නවනේ. ද්‍රාමාරල් පස්සොම් නිදා. හරිනේ. ඩ්‍රාමා එක බැලුවා කියලා හරියට දාගත්තා. එහෙනම් ඒක තමයි හරි. නම් ජානන් ඉරියෝ ඉරිදා කතාවක් මෙහි කොහෙවත් ලියුන්නේ නැහැ. ගෑනු කෙනාගේ පැත්තේ තමයි ඉරිද ලියුනේ. ඒක නිසා කොහොමත් ඒක වැරදි. චිංගුරල් මන්නස්සම් නිදා කියලා කියන්නේ යාළුවා හමු වුණා. ඉරිදා යාළුවා හමු වුණේ කවුද? ගැහණු කෙනා. ඒ නිසා ඒක වැරදි. යෝජාරල් ගැහණු කෙනා ඉරියෝ ඉරේ. ඔව් ඉරිදා හරි. චිබේසෝ ගෙදර ස්විස්සොම් නිදා විවේක ගත්ත. ගෙදර විවේක ගත්ත කියන කෑල්ල ආවේ පිරිමි කෙනාගේ පැත්තට. ඒක නිසා ඒකත් වැරදි. යෝජානන් ගැහණු කෙනා චුමාරේ වීකෙන්ඩ් එකේ ඊ නම් ජාවා සුයොන්ජන්ගේ කස්සමිදා ස්විම්ජන් ගියා කියලා කිව්වා හැබැයි යාළුවත් එක්ක ගියා කියලා කිව්වේ. ඒක නිසා ඒකත් වැරදි. බලන්න හරිම ලේසි පැටලෙන්නෙත් නෑ 100%ක් වාට ෂුවර් ඔයාගේ ආන්සර් එක හරි කියලා. එතකොට මේ ක්‍රමය වාට පාවිච්චි කරන්න පුළුවන් 17 සහ 21 කියන ප්‍රශ්න ටිකට. ඒ වගේම දැන් කොරියන් වචන එහෙම දන්නවා නම් ඔයාලට මේක හරිම ලේසියෙන් කරන්න පුළුවන් මීටත් වඩා ලේසියෙන් ඉක්මනට. මොකද එතකොට අපිට සිංහලෙන්වත් ඉංග්‍රීසි වලින්වත් ලියලා ඉන්න ඕනේ නැහැ. ඔයාලා එතකොට මේව ලියන්නේ කොරියන් වලින්ම. එතකොට සමහර කොරියන් වචන වල තේරුම දැනගන්න ඕනෙත් නැහැ. ඔයා යෝජා නම්ජා කියලාමයි ලියන්නේ. ඔයාලට ඒ දෙක පැටලෙන්නේ නැත්නම් ඒ කියනවා කොරියන් දන්නවා නම් හරිම ලේසියෙන් කරන්න පුළුවන්. යෝජා අහනවනේ මම එකත් කරලම් පෙන්නන්නම්කෝ. චුමාරේ මොකද කරේ කියලා. එතකොට දරාමා කියන එක අපිට මෙහෙම ලිව්වත් ඇතිනේ. දරාමාදෝ පෝගෝ චිපේ සිස්සෝයෝ කියන එක කෙටියෙන් ලියාගත්තා. ඊළඟට මෙයා මොකද කරේ කියලා අහුවාම ඉරියෝ ඉල් කියලා ඉරු දැම්මත් ඇති. දවස ඔයා දන්නවා. චිංගු කියන එකට මෙහෙම දැම්මත් ඇති. සුයොන් කියන එක කරා කියලා කියන්න පුළුවන්. ඒක හරිම ලේසි ක්‍රමයක්. මම අර ඔයාලට සිංහලෙන් සහ ඉංග්‍රීසියෙන් කියලා කිව්වේ දැන් කොරියන් වචනත් දන්නේ නැතුව කොරියන් වලින්ම ෂෝට් නෝට් එක ගන්න විදිහ කිව්වොත් ඔයාලා මුලින් කන්ෆියුස් වෙනවනේ ඒ නිසා මම අර විදිහට කරලා පෙන්නුවා
ඒකම අපට කොරියන් වලින් කරනවා නම් ගොඩක්ම ලේසියි. එතකොට ආන්සර්ස් හොයන්න තවත් වෙලාව අඩුවෙන් යන්නේ. බලන්න දරාමා කියනකොට දරාමා මෙතන තියෙන නිසාම ඉක්මනින් හොයාගන්න පුළුවන්. ඊරියෝයිඩ් කතාව තියෙන මේ පැත්තේ නම්ජාගේ පැත්තේ නෙමෙයි නිකම්ම අයින් කරන්න පුළුවන්. යෝජා චිබේ කතාව තිබ්බේ මෙතන ඒක අයින් කරා. යෝජා චුමාරේ ඊ නම්ජාවා සුයොන්ජන් ගියා හැබැයි චිංගුත් එක්කනේ. ඒක නිසා අයින් කරා. අන්න ඒ වගේ අරකට වඩා ඉක්මනින් කරන්න පුළුවන් මේ ක්‍රමයේදී. ඒක නිසා ඒ වගේ මේ ලිස්නින් වලත් එක එක ප්‍රශ්න එක එක විදිහට විසඳන්න පුළුවන්. එතකොට හරිම ලේසියෙන් මේ ආන්සර්ස් හොයාගන්න පුළුවන්. අමාරු නැහැ. ඉතින් මේ වගේ ක්‍රම මේ වීඩියෝ එක ෂෙයා කරන්න යාළුවන්ට ෂෙයා කරන්න. එතකොට හරි ලේසියෙන් ආන්සර්ස් හොයන්න පුළුවන් නිසා වීඩියෝ එක උදව්වක් වුණා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න.